බෑන්ක් එකට ආවේ 12:00ට. දැන් 1:05 වෙලාව. හොඳටම පරක්කුයි. හැමදාම වගේ මගේ YouTube channel එක පැත්තේ ඔයාව ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඔයා තාම මගේ channel එකට අලුත් නම් දැන්ම subscribe කරන්න, like කරන්න, ඒ වගේම මේ bell icon එක click කරන්න අමතක කරන්න එපා. අද Friday. ඉතින් මම එළියට යන්න ලෑස්ති වෙන්නේ මට ඕන item ටිකක් ගන්න. ඉතින් හැමදාම වගේ skip කරන්නත් බෑනේ. මම ඉක්මනට ඔයාලට මේකප් vlog එකයි මම මහත්තුනේ කොහොමද කියන vlog එකයි ගේන්නම්. ඒක අනිවාර්යෙන් vlog එකකින්ම ගේන්න ඕනේ. නිකන් මෙහෙම කියලා ඉවර කරන්න බෑ. මේ vlog එකේ මම මොනවද කියන්නේ කියලා මමවත් දන්නේ නැහැ. ඉතින් අහගෙන බලාගෙන ඉන්න. කොහොම හරි හිමින් ලෑස්ති වෙලා ටොක් එකක් දාගෙන මං ගියා. මොන දේ කරන්නත් ඉතින් කාලා ඉන්න ඕනේනේ. ඉතින් මං තනියම පීසා හටට ගියා. මට කවුරුත් ඕනේ නැහැ. ඊට පස්සේ මම ගත්ත මීඩියම් පෑන් පීසා එකයි කෝක් එකයි ලවා කේක් එකයි. හරි මම දන්නවා මීඩියම් පෑන් පීසා එක 2 පෝෂන් කියලා. ඒ වුණාට ඒක මට තනියම කන්න පුළුවන්. එතන හිටපු බෝයිත් බලන් හිටියා. බෝයි කියන්නේ සර්ව් කරපු බෝයිත් බලන් හිටියා. බය වෙලා වගේ මම මේක කන හැටි කාලා ඉවර වෙලා මගේ වඩේ පොඩියට වගේ ඉඩක් තිබ්බ ලාවා කේක් එකක් කන්න. ඉතින් මම ලාවා කේක් එකකුත් කෑවා. කාලා මම මහත් වුණේ එක විදියක් තමයි ඉතින් මේක. කට්ටියට කියන්න තියෙන ඉතින් කන්න කියලා. මම ගියා බැංක් එකකට. පොඩ්ඩක් ලස්සනක් බලලා මම බැංක් එක මොකද්ද කියලා කියන්න කැමති නැහැ. මගේ වැඩ වගේක් තිබිලා ඒ වැඩ ටික කරගන්න මම බැංක් එකට ගියා ඉතින්. බැංක් එකට ආවේ 12:00ට. දැන් 1:05 වෙලාව. දවල්ට කාලාවේ ඉන්න හොඳයි. බැංක් එකේ රෙකෝඩ් වීඩියෝ කිට් ගත්තට ඉතින් පෙන්වන්න බෑනේ මොකද බැංක් එක කියලා හොයනවනේ. ඔයාලා නිකන් ගෙස් කරන්න මොකද බැංක් එක කියලා. ගවර්න්මන්ට් නෙවෙයි ප්‍රයිවට් එකක්. ගියේ බබ ටයිම් එක මම දැම්ම 2 වෙනකලුත් මම බැංක් එකේ හෑන්ඩ් බෑග් එකක් ගන්නත් එක්ක තමයි ආවේ. ඒ වැඩ ටික කරගන්න ඕනේ නෑ වෙලා මදිනේ. මදි කියන්නේ භාගයට භාගයක් බැංක් එක ඇතුලේ භාගයට භාගයක් නෑ. අනේ මන් දන්නේ මේකේ බැටරි නැහැ. බැටරි නැහැ. හෑන්ඩ් බෑග් එක බලන්න යමුකෝ. රාජාත බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා මෙන්න මේ කියුට් ටෙඩි බියර්ස්ලා ඉන්න gift shop එකක් දාලා තිබ්බා මාර ලස්සන. කරන්න දෙයක් නැහැ බැටරි 5යි. ඉතින් මම ගෙදර ආව එක කියනත් බැටරි නෑ. අද රොච්චරයි vlog එක මං ගෙදර ආවා. බයි. අපේ මිදි වැලේ මිදි ඇවිල්ලා තියෙනවා පේනවද? මිදි. අන්නතන පිරෝ. කඩන්න බෑනේ. කැඩුවොත් අපේ අම්මා මගේ බෙල්ල කඩනවා. අද සැටර්ඩේ මං හිතාගත්තා ඔයාලට මගේ මේකප් vlog එක ගේනවා කියලා. ඇත්තටම ඒක රෙකෝඩ් වෙලා නැහැ. මම මොනා කරන්නද? ඉතින් මේකේ ස්ටෝරේජ් ෆුල් වෙලා මං දන්නේ නැතුව රෙකෝඩ් වෙලා නැහැ. සෝරි ඉතින්. අද සැටර්ඩේ ඔඩිෂන් එකට යන්න තියෙනවා මට. එහෙනම් අද ක්ලාස් තියෙනවා. හොඳටම පරක්කුයි. දැන් ටික එකක් යම්මා ඒක නිකන් ඉන්නේ. බලමු. පරක්කුයි කිව්වට ගොඩක් පරක්කු නැහැ ඉතින්.
The Vogue Model Academy. කට්ටිය මගෙන් ගොඩාක් මැසේජ් දාලා අහනවා. ඔයාලා සර්ච් කරලා බලන්න FB Insta. මේ ඉන්නේ අපේ බිම්මල. අහම්බෙන් කැමරා කාචයට අහුනේ. එයා වීඩියෝස් වලට ඉන්න හරිම අකමැති. එන්නෙම නැහැ. එතකොට මේ ඉන්නේ අපේ නෙත්නි. ඉතින් ඇකඩමි එකේ අලුත් බෑජ් එකේ ලෙසන්ස් යන ගමන් එයාලගේ ලෙසන්ස් පටන් අරන් තිබ්බේ අලුත් බෑජ් එක. උදේ තමයි ඔඩිෂන් එක තිබ්බේ. ඔඩිෂන් ගිහිල්ලා හවස කට්ටියගේ ක්ලාස් ඉවර වෙලා පොඩ්ඩක් අපිත් ප්‍රැක්ටිස් වෙන්න හිටියා. හවස 6ට කාලයි අද දවසත් ඉවරයි. ගෙදර එනකොට මාර මහන්සි 6 ඉන්ච් හිල් එක පය ගානක් දාගෙනනේ. ඉතින් ගෙදරෙද්දි මම නෙමෙයි පහන තිබ්බේ නංගි පහන තියලා. මේ තියන්නේ අපේ බුදු මැදුර. මේක හැදුවේ අපේ තාත්තා ඩිසයින් කරේ අම්මා. අඩි 6මාරක් 7ක් විතර උසයි. ඉතින් ඒක හරි ලස්සනයි අපිට. ඔයාලට කොහමද? ඔබලම් එන්න මාහිතින් වෙන් වුණා මං ආදරෙන් කීව කළ හැම දේම ඔබ දැක්කේ නෑදා. ඔයාලා දැක්කේ මේ දවස්වල මගේ ජාතික ගීතය. ඒකට මම මාර ආසයි. මං අහලා අහන් ඉන්න අයටත් අහන්න එපා කරවලා ගෙදර ඉන්න මිනිස්සුන්ටත් එපා කරවලා තමයි නවතින්නේ. ඒ තරම් මම මේ සින්දුවර මාර ආසයි. ඉතින් TikTok එකක් කරන්න නෑ. ඒකත් බලාගෙන ඉන්නවා. මට ලැජ්ජයි. එදා ගෙදර ආවට මහන්සි කියලා බලන්න නැතුව ආයෙ එළියට යන්න වුණා. මොකද යාළුවෙක්ගේ ඔයාලා දන්න කෙනෙක්ගේ බර්ත්ඩේ පාටි එකක් තියෙනවා මට හෙට. ඒ කියන්නේ සන්ඩේ. ඉතින් මට ඕනි වුණා එයාට gift box එකක් මගේ අතින්ම හදලා දෙන්න. ඉතින් මං ගිහිල්ලා cute items ටිකක් අරගෙන gift box එකක් අරගෙන එදා රෑම කොහොම හරි එක හදන්න ගත්තා. ඉතින් මං හිතනවා එයාකට කැමති වෙයි කියලා. එයා හරිම කැමති pink වලට. ඒ කියන්නේ cute දේවල් වලට. ඉතින් කොහොම හරි මම gift box එකේ shape එකේ හදාගත්තා. ඉතින් මට පුළුවන් විදිහට. ගොඩක් වෙලාවට මම මගේ vlog එකක් අප්ලෝඩ් කරනකොට මේ වගේ voice over කරනකොට පොඩි time එකක් ගන්නවා මට කමෙන්ට් කරන මාව subscribe කරලා තියෙන කට්ටියට thanks කරන්න. ඉතින් මාව subscribe කරලා තියෙන කට්ටිය මං වෙනුවෙන් vlog එකක් බලලා තප්පර ගානක් හරි වෙන් කරලා ලස්සන කමෙන්ට් දාන අයට ගොඩාක් ස්තුතියි. ගොඩාක් ආදරේ. මොකද ඒ කමෙන්ට් කියවනකොට මට මාර සතුටුයි. ඔයාලා වෙන් කරන්නේ මට තප්පර 2ද 3ද ඒ කමෙන්ට් එක වෙනුවෙන්. මට ඒක මාර වටිනවා. ඉතින් සබස්ක්‍රයිබර්ස්ලා දැන් 8000ක් වගේ ඉන්නවා. ඒ හැමෝන්ටමයි කමෙන්ට් කරන හැමෝන්ටමයි ගොඩාක් ස්තුතියි. ඒ වගේම ආදරෙයි. තව good news එකක් තියෙනවා. ස්පෙෂලි ස්කින් කෙයාර් vlogs ඉල්ලන අයට මට හම්බුණා ගොඩාක් හොඳ face pack එකක්. මට රිසල්ට්ස් නැති කිසි දෙයක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ නැහැ. අමිතිල්ම gift box එක. මම ඉක්මනට ඔයාලට ඒ pack එක මොකක්ද කියලා කියන්නම්. ඒක ගොඩාක් හොඳ face pack එකක්. අද 3 වෙනි දවසේ ඔයාලගේ vlog එකේ Sunday උදේ නැගිට ගමන් මම කොහොමද කරන්නේ මේත් එක්ක පොඩක් සෙල්ලම් කරනවා. වෙන මොනවත් කරන්නේ නැහැ. ඉතින් එයාත් එක්ක චුට්ටක් සෙල්ලම් කරලා මං හිතන්නේ එදා නැගිට්ටේ 9 වගේ හරි ඉතින් මං ඒ වගේ වෙනකන් දවල් වෙනකන් නිදිනවා. ඉතින් ඈත එක චුට්ටක් සෙල්ලම් කරලා මම දන්නේ ළමයි මේ ඔයාලට රෙකෝඩ් කරන vlogs ගොඩාක් වෙලාවට රෙකෝඩ් වෙන්නේ නැහැ. එදා මට උයන්න සෙට් වුණා. මම හැමතිස්සෙම උයන ළමෙක් නෙවෙයි. සාමාන්‍යයෙන් අවුරුද්දට 3 පාරක් මාස 2කට එක පාරක් වගේ ඉඳලා හිටලා උයන කෙනෙක්. හැබැයි මට රසට උයන්න පුළුවන්. ගෙදර තිබ්බා චිකන් වගේක්. ඉතින් මම චිකන් කරි එකක් හදනවා කියලා හිතුවා. ඉතින් චිකන් කරි එකයි තව මොනවාද ටිකක් හදනවා කියලා හිතුවා. ඔයාලා හිතන් කියට මම මේ එහෙම කෙනෙක් කියලා අනේ නෑ මං හරිම සාමාන්‍ය ළමෙක්. හරිද? ඔයාලා වගේම හරිම සාමාන්‍යයි. ලොකු අර මොනවද කියන්නේ? හරි පොෂ් කියලා කියන්නේ අනේ එහෙම නැහැ. මම සාමාන්‍ය ළමෙක්. ඉතින් බෝන්චි චිකනුයි ඊට අමතරව මම පස්සට පොල් සම්බෝලයක් හැදුවා. අපේ තාත්තෙම හරි කැමති මේවා තුනට. රස පාට පේනවනේ. ඇත්තට මේක රසට තිබ්බා. ඉතින් එදා කාලා
ගෙදර අය කොච්චර මං රහට හැදුවත් රහ නැහැ කියලා කියනවා. ඒ වුණාට හවස් වෙනකොට හට්ටි මුට්ටි හිස්. ඔයාලට පේනවනේ මේකේ රස පාට. ඉතින් ඒක රහයි. මමත් කෑවා කාලා මම දන්නේ නැහැ ඔයාලට රෙකෝඩ් කරන vlogs සමහර ඒවා ගොඩක් රෙකෝඩ් වෙන්නේ නැහැ. කොහෙන් හරි මොකක් හරි වෙලා මිස් වෙනවා. මම දන්නේ නැහැ. දැන් හවස නෙත්මිගේ බර්ත්ඩේ පාටි එකට යන එකේ මේකප් කරන එක මම රෙකෝඩ් කරා. කලින් දවසේ රෙකෝඩ් උනේ නැති හින්දා ඒත් රෙකෝඩ් වෙලා නැහැ. සෝරි. ඉතින් අපි කට්ටිය ගියා ඩාර්ක් ටේබල් කැෆේ එකේ තමයි Happy birthday Happy birthday නැත්ලි තමයි අපි කාටියගේ ඉන්න චූටිම චූටි නංගි. කාටියගේ ඉතින් අපි එන්ජොයි කළා. මේ එක්කද මම තාගා. මීල බෑග් මට මගේ මේකප් එක තියා ෆුල් ඩ්‍රෙස් එකවත් ඔයාලට පෙන්වන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. රෙකෝඩ් වෙලා නැහනේ. මේ තමයි බර්ත්ඩේ පේනවනේ. ඉතින් තැනකට ගියාම තැනක් නොතැනක් නැහැ. පොඩි ළමයින්ට සීනි බෝල හම්බෙලා වගේ. ඉතින් පිස්සු නටලා එදා දවසේ ඉතින් එන්ජොයි කරා. ඊට පස්සේ ඉතින් ගෙදර ආවා. එච්චරයි. ඉතින් එදා ගත්ත ෆොටෝස් ටිකක් එක්ක මේ vlog එක මෙතනින් ඉවරයි. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මං ඊළඟ vlogs දෙකම ගොඩක් දුරට ස්කින් කෙයා vlogs දෙකක් වෙයි. දෙකක් කියන්නේ ඒක ආවට පස්සේ බලන්නකෝ. මං ගිහින් එන්නම්. බයි.